සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් Manifest with Tarot Queen අපේ සිංහල YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගොඩ දවසකින් තමයි අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. මොකද අපේ Star of Tarot Queen ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒකේ වැඩයි private trading වැඩයි ඒ ගොඩක් එක්ක මම busy වෙලා හිටියේ ඉතින් මේ ටිකේ. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් කැමති වීඩියෝ එකක් තමයි අදාරන්න ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ක්‍රෂ් එක ඔයාගෙන මොකද හිතන්නේ? ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා අපේ අලුත් channel එක Star of Tarot Queen එක subscribe කරලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඔයාගේ කැමතිම angel number එක. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලන්න යන්නේ ඔයාගේ ක්‍රෂ් එක ඔයාට කැමති වේද? එයා ඔයාට ආදරේ ප්‍රකාශ කරයිද? එයාට මොකක් හරි ඔය දෙන්නට third party connection එකක් මොකක් හරි තියෙනවද? ඒ විදිහේ දේවල් තමයි අද බලන්න යන්නේ. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ අපේ personal readings දෙන service එක ගැන. ඉතින් ඔයාලට personal readings ගන්න පුළුවන් මගින්. දැන් මේවා අපේ general දෙන. ඉතින් ඔයාටම කියලා personal readings ගන්න පුළුවන්. ඒතකොට love spell එකක් වුණත් කරගන්න පුළුවන්. ඔයාට ආදරය ආකර්ෂණය කරගන්න ඕන නම්. ඒ වගේම ඔයා මොකක් හරි දැකපු හීනයක් ගැන පලාපලක් දැනගන්න ඕන නම් මේ දැම්මම අපේ WhatsApp number එකට message එකක් දාන්න. ඉතින් අපි ඉන්නවා මේ වගේ services ගොඩක් ඔයාලට ලබා දෙන්න. දැම්මම ඔයාලට කරන්න තියෙන්නේ මේ නම්බර් එකට WhatsApp message එකක් දාන එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද පයස් 3ක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ පයස් 3ෙන් ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරන්න. ඉතින් ඔයාලා හොඳට ඇස් දෙක වහගෙන ඔයාගේ ක්‍රෂ් එක ගැන මතක් කරගෙන ඔයා එකපාරට ඇස් දෙක ඇරලා බලන්න. එතකොට ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරන්න. මම හිතනවා ඔයාලා ෆයිල් එකක් තෝරගන්න ඇති කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ෆයිල් number 1. ඔයාලට ඇවිල්ලා තියෙන cards කිව්වොත් The Magician, Seven of Cups, Page of Cups, Ten of Swords ඇවිල්ලා තියෙනවා. The Star card එකත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Knight of Pentacles, Four of Swords, Judgment card එකත් අන්තිමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ crush එකගේ appearance එක බැලුවොත් ගොඩක් වෙලාවට එයා හරි අර පිළිවෙලට ඇඳලා කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කොණ්ඩේ වුණත් ගානට කපලා ඉන්න. අර ඒ විදිහේ ලස්සනට පිළිවෙලට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ක්‍රෂ් එක. ඒ වගේම එයාගේ dress sense එක ගොඩක් smooth, ගොඩක් ලස්සන colors තමයි එයා අඳින්නේ. ඒ වගේම එයා නිකන් smart casual විදිහට අඳින්න ගොඩක් කැමති. ඒ වගේම එයාගේ ඇස් දෙක ගොඩක් අර deep thoughts කියන හරි අර mysterious පෙනුමක් තියෙන හරි ලස්සන ආකර්ෂණීය ඇස් දෙකක් තමයි ඔයාගේ ක්‍රෂ් එකට තියෙන. ඒ වගේම මෙයා තලෙලු නිකන් සුදු පාටට බර වෙන්නත් පුළුවන්. නිකන් තලෙලු වගේ විදිහක් වෙන්න පුළුවන්. ඒ වගේම කොන්නේ කර්ල් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේක ජෙන්ඩර් එකේ ප්‍රශ්නයක් නෑ. ඔයාගේ අනු කෙනෙක් ගැන බැලුවොත්, පිරිමි කෙනෙක් ගැන බැලුවොත් වයසත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකේ ගතිගුණ බැලුවොත් මේ The Magician card එකේ Knight of Pentacles එකෙන් කියන්නේ ගොඩක් එයා creative, ගොඩක් අර ඉස්සරහට අනාගතය ගැන goals තියාගෙන ඉන්න, අර practical මේ reality එකේ ජීවත් වෙන හරි loyal කෙනෙක් කියලා තමයි ඔයාගේ ක්‍රෂ් එක ගැන කියන්නේ මේ වැටලා තියෙන කාඩ්ස් වලට අනුව. ඉතින් Seven of Cups තියෙනවා, Page of Cups තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ගොඩක් ආයි ක්‍රෂ් එක ගොඩක් confused ඒ වගේ මේ අර ලොකුවට romantic පැත්තට යන්නෙත් නැතුව අර ඒ විදිහට අර පොඩි යාගේ down sides ටිකක් කියනවා. හරි අර එක තීරණයක් ගන්න බැරි ඕතින් කරන හැම දෙයක් ගැන ගොඩක් ඕනවට වැඩි හිතන අර ඒ විදිහේ attitudes තියෙනවා කියලාත් පෙන්වම් කරනවා වගේ ක්‍රෂ් එකකේ. ඉතින් ඔය දෙන්න අතරට මොන හරි third parties තියෙනවද කියන එක බැලුවොත් මේ Seven of Cups එකෙන් පෙන්නනවා third party influence එකක් තියෙනවා. එක්ක එයාලගේ ගෙවල් වලින් මොනවා හරි එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලගේ ගෙදරින් කෙනෙක් කතා කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ යාළුවෝ කියනවා නම් මොනවා හරි මේකට විරුද්ධ දෙයක් සමහර විට ආදරේ ප්‍රකාශ කරනවා ඉන්නේ. ඔයාට අකමැති වෙන්න හේතුවක් තමයි නිකන් යාළුවෝ මේකට මැදිහත් වෙලා ඉන්න එක වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ හිතේ වෙන කෙනෙක්ව ක්‍රෂ් වෙලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාට දැනටම පාර්ට්නර් කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ වගේ පොඩි අර third party එකක් තියනවා කියලා පෙන්නු
කරනවා. ඔයාට ඔයාගේ ක්‍රෂ් එක I love you කියයිද කියන එක බැලුවොත් page of cups ඇවිල්ලා තියෙනවා judgment card තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ගොඩක් ඔයාට genuinely affection එකක් එයාගේ හිතේ තියෙනවා. genuinely නිකන් යාළුකමක් වෙන්නත් පුළුවන්. ඒ විදිහට genuine connection එකක් එයාගේ පැත්තෙන් තියෙනවා. ඔයා ක්‍රෂ් එකට ඔයාගෙන. නමුත් අර star card එකේ ten of swords එකේ කියනවා ගොඩක් එයාලා අර past traumas වලින් ඒ කියන්නේ මොනවා හරි past රිලේෂන්ෂිප් එකේ ඔයාගේ ක්‍රෂ් එක හිටියනම් ඒ දේවල් වලින් තාම පීඩා විඳිනවා කියලා. ඒ කියන්නේ ඒ දේ නැතිවීම ගැන ඒ වගේ දෙයකින් තාම එයා පීඩා විඳින ගමන් ඉන්නේ කියලා පෙන්눔 කරනවා. ඉතින් මේ දේවල් වලින් එයා ගොඩක් මෝන් උනාට පස්සේ සමහර විට අර පරණ මේ කෙනෙක් ගැන හිතන එක නෙමෙයි වෙන්නත් පුළුවන් මහා කරයාගේ work life එකේ ප්‍රශ්න වෙන්න පුළුවන් මොනවා හරි අර past ප්‍රශ්නයක් මොකක් හරි නිසා එයා පීඩා විඳිනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් අර ඒ වගේ පීඩාකාරී තත්ත්වයන්ගෙන් එයා මිදුනම ගොඩක් වෙලාවට ආට නිකන් ඔයා කැමත දැනනවත් ප්‍රකාශ කරලා නම් තියෙන්නේ. ගොඩක් වෙලාවට එයාගේ පැත්තෙනුත් මේකට හරි ආන්ස් එකක් එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රකාශ කරපු ගමන් එයා කැමති නෑ කියලා කිව්වත් පස්සේ එයා හිතලා බලලා ආට හොඳ ආන්ස් එකක් දෙන්න ඉඩ තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ මේ වෙලේ තියෙන කාඩ්ස් වලට අනුව. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකව විවාහ කරගන්නවද කියන එක බැලුවොත් Knight of Pentacles තියෙනවා. The Star card එකේ කියන්නේ ගොඩක් අර stable future එකක් තියෙනවා කියලා. ඉතින් අර කමිට්මන්ට් එකත් එයා කරන්න ලෑස්ති වෙයි කියලා තමයි පෙන්눔 කරන්නේ. අර පරණ past hurt වෙච්ච තැන් ඒ දේවල් නිසා ටිකක් එයා decision එක ගන්න එක delay වෙලා දිනා මේ 10 of swords එකෙන් කියන්නේ ඒක. ඉතින් මේ දේවලුත් එක්ක marriage life එකකට ඉස්සරහදී යන්න පුළුවන් කියන එක බලුවොත් yes කියලා අපිට කියන්න පුළුවන්. මේ වෙලාව තියෙන cards අනුව අර delay වුණත් ඒක වෙයි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔය දෙන්නගේ අනාගතය ගත්තොත් ගොඩක් වෙලාවට මේක අර mixed සිග්නල් තියෙන කනෙක්ෂන් එකක්. ඒ කියන්නේ මේක ඉදිරියට වෙන්නත් ඉඩ තියෙනවා නොවෙන්නත්. ඒ කියන්නේ ගොඩක් අර 50-50 වගේ තියෙන. ගොඩක් වෙලාට අර එයා මේ දේවල් වලින් මූන් වෙලා ඔයාට නිකන් කැමති කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා වෙන කෙනෙක් මාර්ගේ යන්නත් පුළුවන්. අර ඒ වගේ ගොඩක් වෙලාවට මේ ඩිසිෂන් එක මේ වැටලා තියෙන කාර්ස් අනුව කියන්නේ හරි මේ. ඒ කියන්නේ මොන අතර පෙරලෙයිද කියලා දැම්ම කියන්න බැරි තත්වයක් තමයි. එහෙම එනර්ජිස් තමයි ඔයාලා ෆියුචර් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ඔයාට කතා කරයිද කියන එක බැලුවොත් කෝල් එක ගනීද කියන එක බැලුවොත් ඔව් එයා ඔයාට කතා කරන්න ඉඩ තියෙනවා නිකන් 11 පාන්දර 2 ඒ අතර කාලය තුල එහෙම ඉඳලා හිටලා එයා නිකන් මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් ඔයාගේ ස්ටේටස් රිප්ලයි එකක් දාන්න එහෙම නැත්නම් කෝල් එකක් ගන්න අර ඒ වගේ දෙයක් කරන්න ඉඩ තියෙනවා. දැනට no contact ඉන්න අයට නෙමෙයි මේ ඒ කියන්නේ ක්‍රෂ් එකත් එක්ක නෝට් කන්ටැක්ට් ඉන්නවනම් ඔයාලට මේක අදාළ නැහැ. ගොඩක් වෙලාවට ඔයා දැනට කන්ටැක්ට් එකේ ඉන්නවනම් එයා ඒ වගේ කාලය ඇතුළත ඔයාව කන්ටැක්ට් කරගනි ළඟදීම දවසක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපුවා ඔයාලට දෙන්න තියෙන රීඩින් එක තමයි මේක. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයාලට පර්සනල් රීඩින් එකක් වුණත් අපෙන් කරගන්න පුළුවන්. දැන් මේ WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් අදට ගිහිල්ලා ඉන්න සුබ දවසක් වේවා. ෆයිල් නම්බර් 2 ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපුවා ඔයාලට ඇවිල්ලා තියෙන cards කිව්වොත් the sun card, ace of cups, the empress ඒ වගේම ඇවිල්ලා තියෙනවා two of cups. ඉතින් king of pentacles තියෙනවා ඊළඟට තියෙනවා 10 of cups ඊළඟට තියෙනවා 4 of wands අන්තිමට ඇවිල්ලා තියෙනවා page of pentacles. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපුවාගේ ක්‍රෂ් එක ගැන බැලුවොත් එයාගේ අපියරන්ස් එක ගැන බැලුවොත් එයා ටිකක් අර හරි ආඩම්බරකාර හරි ඊගෝ එකෙන් හරිනම් ප්‍රවුඩ් අර ඒ විදිහට ඉන්න කෙනෙක් තමයි ආගේ ක්‍රෂ් එක. හරිම ආඩම්බරකමක් තමයි තියෙන. ඒ කියන්නේ අර අරක විදිහට නෙමෙයි just ඒක අර ඒක එයාගේ විදිහ. ඒ වගේම එයා ගොඩක් ඇට්‍රැක්ටිව්. ඒ කියන්නේ එයාට සමහර විට ආගේ ක්‍රෂ් එක වුණාට තව ගොඩ දෙනෙක්ට එයාව ක්‍රෂ් වෙලා තියෙන්න පුළුවන්. එයා ගොඩක් ඇට්‍රැක්ටිව් කොන්ෆිඩන්ස් එකක් තියෙන කෙනෙක් තමයි ආගේ ක්‍රෂ් එක. ඒ කියන්නේ මේක අර ජෙන්ඩර් එකක් අදාළ නැහැ. එයා ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම වයස අදාළත්වයකුත් නැහැ. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක මේ විදිහේ කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම හරිම charm විදිහට අඳින කරන, හරි casual විදිහට අඳින කරන ගොඩක් අර එයාගේ self image එක ගැන ගොඩක් positive vibes තියෙන ගොඩක් හොඳ විදිහට හිතන කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඔයාගේ ක්‍රෂ් එකේ ගතිගුණ බැලුවොත් the sun card තියෙනවා, ace of cups තියෙනවා, the empress තියෙනවා. ඉතින් මේ combination එක කියන්නේ ගොඩක් ඔයාගේ ක්‍රෂ් එක හරි loving හරි
emotionally available, ගොඩක් romantic, stable mindset එකක් තියෙන කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඔයාලට ගොඩක් support කරනවා වෙන්න පුළුවන් ආගේ life එකේ ප්‍රශ්න වලට. අර ඒ දේවල් ඔස්සේ ගිහිල්ලා තමයි ඔයාලට නිකන් එයා ගැන කැමැත්තක් ඇති උනේ වෙන්න පුළුවන්. ඒ වගේ අර හොඳ විදිහේ කෙනෙක් තමයි ඔයාගේ crush එක. ගොඩක් kind, ගොඩක් අහිංසක, ගොඩක් හොඳ විදිහේ කෙනෙක් තමයි ඔයාගේ crush එක කියලා පෙන්නන්නේ. ඒ වගේම එයාට වගකීමක් ගන්න පුළුවන්, financially පැත්ත stable, ඒ විදිහේ ගොඩක් අර secure future එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ crush එක. ඉතින් ඔය දෙන්න අතරට third parties වල මොන හරි සම්බන්ධයක් තියෙනවද කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට මේ 2 of cups එකනේ 10 of cups එකනේ කියන්නේ no third party issues කියලා. ඒ කියන්නේ third party මුකුත් සම්බන්ධයක් නැහැ කියලාත් පෙන්눔 කරනවා. ඒ කියන්නේ ඔය දෙන්න අතරට වෙන කවුරුවත් ඒ කියන්නේ එයාගේ හිතේ නැහැ අර ඒ විදිහේ දෙයක් තමයි මේකෙන් කියන්නේ. ඉතින් එයාට I love you කියයිද කියන එක බැලුවොත් මේ ace of cups එකනේ page of pentacles එකනේ කියන්නේ එයා genuinely ඔයාට I love you කියන කැමති. හැබැයි එයා තව කල් ගන්නවා කියලා. ඉතින් මේක ගැන හිතන්න ගොඩක් මේක අර එයාට නිකන් සෙල්ලමට වගේ I love you කියන්න නෙමෙයි ඕනේ. මේකෙන් තව ගොඩක් හිතලා බලලා ඔයා ගැලපෙනවද නැද්ද කියලා බලලා ඔයාට කැමති කියන තමයි ඔයාගේ crush එකට ඕනේ. ඒ නිසා එයා මේ දේවල් plan කරනවා කියලත් මේ කාඩ් වලින් කියන්න පුළුවන්. ඉතින් එයා විවාහ කරගන්නවද කියන එක බැලුවොත් මේ 4 of wands එකනොයි 10 of cups එකනොයි king of pentacles එකනොයි clearly කියනවා ඔය දෙන්නගේ marriage potential එකක් තියෙනවා. ඔය දෙන්නට හොඳ potential එකක් තියෙනවා marriage life එකකට යන්න කියලා. ඉතින් ඒ දේවලුත් එක්ක එයා කැමති වෙලා ඔයත් කැමති වෙලා ඔය දෙන්න එකට දුර දිග ගියොත් එහෙම ගොඩක් වෙලාවට මේක මැරේජ් එකකින් කෙලවර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ දේවල් තමයි කියන්න තියෙන්නේ විවාහ කරගන්නවද කියන එක බැලුවොත්. ඉතින් ඔය දෙන්නගේ අනාගතය බැලුවොත් එහෙම ඔය දෙන්න ගොඩක් සතුටින්, ඒ වගේම හරිම ආරක්ෂාකාරීව, ඒ වගේම emotionally fulfilled. ඒ විදිහේ හොඳ අනාගතයක් තියෙන ඔය දෙන්නගේ relationship එකට කියලා තමයි පෙන්වන්නේ. මේ ගොඩක් අර soulmate type connection එකක් කියලා පෙන්වුම් කරනවා. ඉතින් එයාව සම්බන්ධ කරගනීද කියන එක බැලුවොත් ඔව් එයා සම්බන්ධ කරගනි. දැන් ගොඩක් වෙලා no contact හිටියත් ඉදිරියේදී ඔයාව සම්බන්ධ කරගනි කියලා තමයි පෙන්වුම් කරන්නේ. Page of Pentacles, 2 of Cups තියෙන තේකින් කියන්නේ ගොඩක් වෙලාවට උදෙන්ම යනකම් මැසේජ් එකක් දාන්නත් පුළුවන් good morning හරි ඒ වගේ දෙයක් කියලා. එහෙම නැත්නම් හවස නිකන් ඉවර කරලා ආට එහෙම මොන හරි වැඩ ටික ඉවර කරලා ආට නිකන් මැසේජ් එකක් දාන්නත් ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට එයාට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න ඒ විදිහේ එනර්ජි එකක් පෙන්නනවා මේ වෙලා තියෙන කාස් වලට අනුව. ඉතින් ඔයාලට මේ දේවල් ආදරේ තව මේ දේවල් ඉක්මනට කරගන්න ඕන නම්, ඒ කියන්නේ තව ආදරේ මෙයාගෙන් ආකර්ෂණය කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ ලව් ස්පෙල් එකත් කරගන්න ඔයාටම කියලා කස්ටමයිස්. ඉතින් දැම්මම මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලට දෙන්න තියෙන රේටින් එක මේක තමයි. අදට ගිහිල්ලා ඉන්න සුබ දවසක් වේවා. ෆයිල් නම්බර් 3 ඔයාලට ආව කාඩ්ස් කිව්වොත් 5 of Swords, the Moon card, ඒ වගේම 10 of Wands, 7 of Swords, 9 of Swords ඇවිල්ලා තියෙනවා. The Hangman ඇවිල්ලා තියෙනවා. 8 of Swords ඇවිල්ලා තියෙනවා. The Tower card එකත් අන්තිමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ crush එකගේ appearance එක බලද්දි එයා හරි attractive, ඒ වගේම හරි mysterious, ගොඩක් අර moody aura එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ crush එක. හරි අර ටිකක් අර එක විදිහක කෙනෙක් වගේ තමයි පෙන්වුම් කරන්නේ. ගොඩක් අර එයාට deep thoughts තියෙනවා කියලා පෙන්වුම් කරන. ඒ කියන්නේ එයා මොන හරි දෙයක් ගැන හරි deeply ඕන දෙයක් ගැන හිතන පතන එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එයාගේ physical appearance එක ගොඩක් හරි charming වෙන්නත් පුළුවන්. හරි අර එයා ගොඩක් අර introvert type, ගොඩක් යාළුවා ආශා කරන්නේ නැතුව අර පොඩ්ඩක් සමාජශීලී නැති කෙනෙක් විදිහේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ crush එකේ ගතිගුණ බැලුවොත් ගොඩක් emotionally unstable කියලා පෙන්වුම් කරනවා. ඒ කියන්නේ එක වෙලාවට එක දේවල් හිතන හරි අර stable හරි එක තීරණයක් නැති කෙනෙක් කියලා පෙන්වුම් කරනවා. ඒ වගේම overthinking pattern එකකුත් තියෙනවා. එයා ගොඩක් දේවල් ගැන හරියට හිතනවා. ඕන නැති දේවලුත් හිතනවා ඕනකට වැඩිය කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම එයා මේ කාලේ ගොඩක් මේ 10 of Wands එකනොත් කියන ගොඩක් stressed වෙලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට නිකන් guilty feelings තියෙනවා. එයා කරපු දේවල් සම්බන්ධයෙන් වරදකාරී හැඟීම් තියෙනවා. සමහර දේවල් වලට regret වෙනවා. අපරාධේ මම මෙහෙම දෙයක් කරේ. අර ඒ වගේ ගොඩක් අර inner thoughts ගොඩක් අර
ස්ට්‍රෙස්ෆුල්, ડિප්‍රෙසිව් කියලා තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට එයා මික්ස් ඉමෝෂන්ස් වලින් ස්ට්‍රගල් කරනවා කියලාත් පෙන්눔 කරනවා. ඉතින් එයා ගොඩක් කන්ෆියුස්ඩ්, සෙල්ෆිෂ් විදිහට පෙන්눔 කරනවා. ඒ වගේම පාස්ට් හර්ට් එනර්ජීස් තියෙනවා. ගොඩක් එයාට පරණ දේවල් වලින් රිදුන තැනුත් ගොඩක් තියෙනවා. එයාගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලින් පෙරුණු කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්න වගේ ක්‍රෂ් එක. ඉතින් ඔය දෙන්නට මොන හරි third party connections තියනවාද කියන එක බැලුවොත් මේ 7 of swords තියෙනවා, 5 of swords කියන. ඉතින් third party connection එකක් තියෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ සමහර විට අර එයාට දැන් කෙනෙක් ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා මැරි කරලා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාට ක්‍රෂ් එකක් වගේ ඉන්න අර ඒ විදිහේ දෙයක් වෙන්නත් පුළුවන්. මොනවා හරි අර third party connection එකක් තියෙනවා. ඉතින් ඒ දේවල් වලිනුත් ගොඩක් ඔයාගෙන් එයාව ඈඩ් කරලා තියෙනවා. third parties නිකන් මැදිහත් වෙලා ඔය දෙන්න අතරට. ඒ වගේම එයාට I love you කියයිද කියන එක බැලුවොත් මේ 9 of swords එකනේ 8 of swords එකනේ කියන්නේ ගොඩක් fear එකක් තියෙනවා, mental blocks තියෙනවා. ඒ වගේම එයාලට ඔයා ගැන, ඔයාගේ ක්‍රෂ් එකට ඔයා ගැන එහෙම ආදරය සම්බන්ධ එහෙම ෆීලිංස් නැහැ. ඒ විදිහට හිතලත් නැහැ. අර ඒ විදිහේ කිසිම ෆීලින් එකක් එයාට ඔයා ගැන නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ දේවලුත් එක්ක එයාට I love you කියන possibility එක ගොඩක් අඩුයි කියලාත් පෙන්눔 කරනවා. ඒ වගේම එයා වෙනුවෙන් ඔයා බලන් ඉන්න එකත් ගොඩක් worth නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. එයා විවාහ කරගන්නවද කියන එක බැලුවොත් තව කාඩ් තියෙනවා 10 of wands තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ ඔය දෙන්න මැරේජ් එකකට යන්න තරම් සුදුසු කනෙක්ෂන් එකක් නෙමෙයි තියෙන්නේ කියලා. අර එහෙම possibility එක අඩුයි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔයාගේ පාර්ට්නර්ට ඔයාගේ ක්‍රෂ් එකට ගොඩක් අර long term commitment එකක් කරන්න පුළුවන්. අර ඒ විදිහේ කෙනෙක් නෙමෙයි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා ගොඩක් අර responsibilities ගන්න බැරි, serious විදිහට මේක කරන්න බැරි අර ඒ විදිහේ attitude එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් ඔය දෙන්නගේ අනාගතය බැලුවොත් 8 of swords තියෙනවා, hangman තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ගොඩක් වෙලාවට ඔබ්ස්ටිකල්ස් තියෙනවා. ගොඩක් ගැටලු බාධක තියෙනවා ඔය දෙන්නගේ අනාගතයට. ගොඩක් වෙලාවට ඔය දෙන්න අර එක ගමනක් යන්න ඒ විදිහේ හොඳ සම්බන්ධයක කනෙක්ෂන් එකක්, එහෙම එනර්ජි එකක් තියෙන කනෙක්ෂන් එකක් නෙමෙයි ඔය දෙන්නට තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔය දෙන්නගේ අනාගතයේදී ගොඩක් මේක අර ඔය දෙන්න එකතු වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ගොඩක් වෙලාවට ඔයා මේක වෙනින් බලන් ඉන්න එකත් ගොඩක් worth නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයාව contact කරගන්නේද කියන එක බැලුවොත් මේ ගොඩක් වෙලාවට consistency එහෙම ඔයා contact කරගන්න නැතිව ගොඩක් වෙලාවට එයාට මොන හරි වගේ වැඩක් මොන හරි ඒ විදිහ දෙයක් ඕන නම් මොන හරි කැම්පස් එකේ වගේ යාළුවෙක් නම් එයා ක්‍රෂ් එක යාළුවෙක් නම් එයා මොන හරි නෝට් ඉල්ලගන්න එහෙම මොන හරි අර වැඩකට ඔයාට contact කරගත්තොත් මිසක් ඔයාව එහෙම වෙන හේතුවකට නිකන් මැසේජ් එකක් දාන්න ඒ විදිහේ එනර්ජි එකක් නෙමෙයි තියෙන්නේ. කියන්නේ ආව කන්ටැක්ට් කරගන්න විදිහේ එනර්ජි එකක් නෙමෙයි තියෙන්නේ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔයාට මේ වැටලා තියෙන කාර්ස් අනුව මට කියන්න තියෙන ගොඩක් වෙලාවට මේක ඉදිරියේදී විශ්ව වෙන්න ඔය දෙන්නම එක රේඛාවකට align කරපු එහෙම කනෙක්ෂන් එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේක කර්මික කනෙක්ෂන් එකක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාට කියන්න තියෙන මේක වෙනුවෙන් බලන්න ඉන්න එපා. මේ වෙල්ලා තියෙන කාර්ස් අනුව කියන්නේ ගොඩක් වෙලාවට මේක ටැරට් රීඩින් යන්නේ. ඉතින් මේක ජෙනරල් රීඩින් යන්නේ. ඒ නිසා ගොඩක් අර ඔයාට මේක ඔස්සේ ඔයා ඩිසිෂන් එකක් ගන්න මේක ගයිඩන්ස් එකක් විදිහට විතරක් ගන්න. ඒ හැර ඔයාගේ රියල් ලයිෆ් එකේ ඔයා තීරණයක් ගද්දී තව ඔයාගේ පැත්තෙනුත් දේවල් හිතලා බලලා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට මගේ පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන් ඔයාටම කියලා. දැම්ම මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලා ලව් ස්පෙල් එකක් වුණත් කරගන්න පුළුවන්. ඔයාගේ ආදරය ආකර්ෂණය කරගන්න. දැම්ම මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම ඉන්නවා ඔයාලට මේ දේවල් කරලා දෙන්න. ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපුවා ඔයාලට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. අදට ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා.